Hello guys, welcome to Atinta Line YouTube channel. What කොහෙද තැනකට ගිහින් ඉංග්‍රීසි කතා කරගන්න බැරුව ලෙක්චර් එකක් පත්වලා තියෙනවා. මම ආයෙත් කන්ටෙන්ට් වරි කොහොම ෂොප් එකට ගියාම ඔය ඉතන ඉංග්‍රීසි කතා කරන්න බැරුව ඔය හිර වෙලා තියෙනවා. ඒක මොකක්ද වල දෙන්න තියෙන දේ. මේ දේ මට කාලෙක දීලා යනවා. මටත් ලැජ්ජාවක් ඒක. තැනකට ගිහින් කාත් එක්කත් කතා කරන්න. මට මම එදා මට වැරදුනා. නමුත් මම ක්‍රම දෙකක් වගේ. ඒක ටිප්ස් දෙකක්. මම කැමති දෙක ඔයාලත් එක්ක බෙදා. මොකද මම වගේම තව කොල්ලෙක් තැනකට ගිහින් අසරණ වෙනවට මම කැමති. මම මගේ YouTube channel එක ඔයගොල්ලන්ට මේ ගිහින් ටිප්ස් ඔයගොල්ලන්ට අවශ්‍ය කියලා දෙන්නවා. දැන්ම මේ subscribe කරලා bell icon එක click කරගෙන යන්න. මම කියන්න ඕන ඔයගොල්ලන්ට මේ ටිප්ස් දෙක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කර යුතුයි. හරි අපි දැන් යමු අපේ මොනවද මේ ටිප්ස් දෙක කියලා දැනගන්න. අපි මුලින්ම මේ ගෙන්නපු අපි ගෙන්නපු බලගතු අත්පලඳනාව. මේ තියෙන මේ බලගතු අත්පලඳනාව 211 වතාවක් මතුරුපු අත්පලඳනාව. කියන්නේ මේක ඉතිහාසගත අත්පලඳනාව. 211ක් I can talk English කියලා 211 වතාවක් මතුරුපු එක. මේක ඔය දකුණු අතට දාගෙන හැමදාම උදේ නැගිටකම I can talk English කියලා 211 වතාවක් මතුරන්න. මමත් හිතුවේ මුලදී මේක බොරුවක් කියලා. නමුත් මට පස්සේ තේරුණා මේක ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. පුළුවන් ද වඩාත් මේ දේ කරන්න. එහෙනම් වත් අනිවාර්යෙන් ඉංග්‍රීසි කතා කරන්න. මේක තමයි මගේ පළවෙනි ටිප් එක. මේක වෙන්නේ කැලිටස් 500කට. ඔයාලා දැම්ම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඔයා විතර කාලයක් ඉංග්‍රීසි ලිව්වා ග්‍රැමර් පාඩම් කරා අගම් සාගර වටේද. මම කියන දෙවෙනි ටිප්ස් එක. මේ මගේ අතේ දැන් තියෙනවා. මේක ඇවිල්ලා මතුරපු බලගත් ඊශ්වරයක් මතුරපු දෙහිටියක්. මේක කියන්නේ අපිට ඒක කියලා නිම කරන්න බැරි දෙහිටියක්. අපි මේ වගේ මතුරපු දෙහි අපි ගාව ස්ටොක් එකක් තියෙනවා. මේක ඔයා කරන්න ඕනේ හැමදාම නින්දර කලින්. ඔයාගේ මිට්ටයට දාන්න ඕනේ. මිට්ටයට දාලා ඔයාගේ මනසින් I can talk English. I can English. ඔයාගේ පොයම් එකක් විදියට මේක මිට්ටයට තියලා ඔයාගේ මනසින් positive thinking හදාගෙන නින්දර යන්න. ඉතින් guys මේ වගේ වැදගත් වීඩියෝ අපි දැන් ඔයාලට ටිප්ස් දෙයක් ගෙනවා අනිවාර්යෙන් කරලා බලන්න. මේ වගේ තවත් වැදගත් ටිප්ස් අපි ගෙනවා ඉස්සරහට. ඔයා මගේ YouTube එක දැම්ම subscribe කරලා bell icon එක තියාගෙන යන්න. අපි ආයි ඉදිරියේදී තව වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. See you.